අයිබෝන් කොහොමද ඉතින් ඔයාලට විදේශ රැකියා YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකෙන් අපි කරන්නේ ඇත්තටම රට යන්න හරි රට ඉන්න ඔයාලට හරි ඔයගොල්ලන්ට දියුණු වෙන්න පොඩි පාරක් පෙන්වලා දෙන එක. අද වැඩි මම පටන් ගන්නෙ ජපානයේ. අද වෙනකොට ගොඩක් කට්ටිය ජපාන් වලට ගිහිල්ලා ඉන්නවා. සමහර කට්ටිය රස්සාවලට රස්සා කරනවා. සමහර කට්ටිය දැනට ලැන්ග්වේජ් ස්කූල් වල ඉන්නවා. සමහර කට්ටිය ජපානයේ යන්න බලාගෙන ඉන්නවා. හැබැයි මොන දේ කළත් දැන් ජපානයේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට රැකියාවක් විතරක් කළා නම් ගොඩ වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද ඉස්සර ජපාන් ගිය කෙනෙක්ගේ තත්ත්වෙ නෙමෙයි ඒ කාලේ තිබ්බ වාතාවරණේ වටපිටාව නෙමෙයි දැන් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් දැන් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් කට්ට හම්බ වෙන්නේ පොඩි මුදලක් තමයි. අන්තිමේදී වියදම් ටික ඇරලා එකමඩේෂන් වලට ගෙවලා අතට හම්බෙන්නේ පොඩි සොච්චමක්. ඉතින් ඕක ලංකාවට යවලා අපි අර පිටරට ඉන්නේ යක් හදන්න වාහනයක් ගන්න අපේ පවුලේ කට්ටියව සන්තෝෂෙන් තියන්න ඒ ඔක්කොම නම් කරගන්න බැරි වෙයි. ඉතින් මොකද්ද මේකට විසඳුම? ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ රස්සාවකට විතරක් නම් ජපානයේ යන්නේ දියුණු වෙන්න බෑ. ඉතින් තමන්ගෙම කියලා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න වෙනවා අනිවාර්යෙන්ම. ඒක තමයි හොඳම ක්‍රමය. මොකද ඔයාලට මේක පොඩ එක්ස්පෑන්ඩ් කරලා දිනු කරලා ගන්න. ඒ YouTube channel එකෙන් විතරයි මේවා ඔයාලට ඔක්කොම කියලා දෙන්නේ. මොකද ගොඩක් කට්ටිය හිමිහිට මේ ඔක්කොම දේවල් අපි දන්නේ නැති උනාට කරගෙන යනවා කාටවත් කියලා දෙන්නේ නැහැ. එයාලගේ පිටින් පේන්නේ ඒගොල්ලෝ සල්ලි වලට ගත්ත ඉඩකඩම් වාහන හදාගත්තු ගෙවල් සල්ලි වලට ගත්තු වාහන ඒගොල්ලෝ ජීවත් වෙන සැප ජීවිතේ විතරයි. ඒ වුණාට ඒගොල්ලෝ කොහොමද හම්බ කළේ කියනවා ගොඩක් කට්ටිය රහසක් විදිහට තියාගන්නවා. ඉතින් ඒක තමයි ලෝකේ ඉන්න හැම මිනිස්යාගේම හැටි. හැබැයි අපි මේවා හොයලා කොටම හොඳට කියලා දෙනවා. ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේට අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝ ගොඩක් අරගෙන මම ඉස්සරහට එනවා. ඉස්සර මම පොඩි කාලේ අපේ ගමේ හිටියා වයසක අංකල් කෙනෙක්. එයාට හැමෝම කිව්වේ ජපාන් මහත්තයා කියලා. එයා තරුණ කාලේ ජපාන් ගිහිල්ලා. ඉතින් කරන ගම ඒ ජපානයේ ඉන්න ගම පොඩි වාහන ස්පෙයා පාර්ට්ස් එක්ස්පෝර්ට් කරන එකක්. ඒ කියන්නේ ලංකාවට ඉම්පෝර්ට් කරන පොඩි බිස්නස් එකක් පොඩියට පටන් අරන් තියෙනවා. දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා. ඉතින් මේක පොඩ දියුණු වෙලා අන්තිමේදී ඉතින් සෑහෙන ලොකු බිස්නස් එකක් බවට වර්ධනය කළා. එයා ඉතින් සෑහෙන සපට ජීවත් වුණා. හැබැයි එහෙම වාහන ස්පෙයා පාර්ට්ස් වාහන එක්ස්පෝර්ට් කරන්න ඉම්පෝර්ට් කරන්න දැන් නම් ටිකක් අමාරුයි. ලංකාවේ තියෙන ටැක්ස් එකයි එන්න වැඩි වෙන ටැක්ස් එකයි ඒ සහ අමතර වියදම් එක ගත්තොත් ඔයාගේ අතේ කෝටි 5ක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වැඩේ හැමෝටම කරන්න බෑ. හැබැයි ඒක පටන් ගත්තොත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. දැන් මම අද ඒ වුණාට කියන්න යන්නේ හැමෝටම පොඩි ලක්ෂ 20කින් 30කින් විතර වගේ කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. මේක ලංකාවේ කිහිප දිනේ කරනවා. හැබැයි කවුරුත් ඒක කාටවත් කියන්නේ නැහැ. ඒක තමයි ජපානයේ අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දෙයක් තමයි ෆුඩ් සයිකල්. ඒ ෆුඩ් සයිකල් ජපානයෙන් එක්ස්පෝර්ට් කරලා ලංකාවට ඉම්පෝර්ට් කරන බිස්නස් එක හොඳ බිස්නස් එකක්. ඔයගලන්ටත් පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඉතින් මේ ගැන මම හොයාගෙන යනකොට අපි ලංකාවේ ওই වැඩේ කරන දෙන්නේ තුන් දෙනෙක්ම මට හම්බ වුණා. මම ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න හැදුවා. සමහර කටි සම්බන්ධ කරගන්න හම්බුනේ නැහැ. දෙන්නෙක්ගෙන් විතර මං ඇහුවාම ඒගොල්ලෝ මේකට කැමති වුණේ නැහැ. මොකද ලංකාවේ ඉතින් ගොඩක් කට්ටියගේ තියෙන මානසිකත්වයක් තමයි වෙන කෙනෙක්ට තමන්ගේ දේවල් ඉතින් කියන්නේ නැහැ. ඒ කියන්නේ දන්න කට්ටිය කියන්නේ කියන කට්ටිය හරියට දන්නේ නැහැ. ඉතින් මට මේකේ විස්තර ඇත්තටම කිව්වේ ඉන්දියන් ජාතිකයෙක්. මෙයාගේ නම සිජු. ඉතින් මිස්ටර් සිජුට මම ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳව මට විස්තර කිව්වට. හරි. ඇත්තටමයි බලමු අපි මේ කොහොමද එක පටන් ගන්නෙ, කොච්චර වියදමක් යනවද, කොහොමද ලාභ හොයන්නේ කියලා මම මේ වීඩියෝ එකකින් අද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බයිසිකල් මාකට් එක ගත්තාම ලංකාවට වැඩිය විදේශ රටවල්, ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ, UK
ඇමරිකා වගේ රටවල් වල තමයි ගොඩක් ඉල්ලුම තියෙන්නේ. ඉතින් මිස්ටර් සිජු නම් ගොඩක් ස්විට්සර්ලන්ඩ් වලට තමයි බයික් යවන්නේ. ඒ වගේම ඉන්දියාවටත් අවුරුද්දකට ටැංකියක් දෙකක් යවන වෙලාවල් තියෙනවා. ඉතින් ජපාන්ට කොහොම හරි අඩිය තියාගත්තොත් ඔයාලට මුලින්ම ලංකාවට ගිහිල්ලා පස්සේ හොඳ රටවල් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ අපි මාකට් එක ගැන කතා කළොත් ඉතින් ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් වලට වලින් ජපාන් බයික් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. පොඩ්ඩක් හැබැයි ඔයා ජපාන් බයික් ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්නත් ඕනේ. මේ බිස්නස් එක කරනවා නම් දැනුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි ඔය ප්‍රශ්න නැවට පොඩ්ඩක් ඔය බයිසිකල් ෂොප් එකකට ගිහිල්ලා බයිසිකල් අතපත ගන්නකොට යාඩ් එකට ගිහිල්ලා බයිසිකල් ඒ යාඩ් එකේ අයිතිකාරයත් එක්ක පොඩ්ඩක් කතා කරනකොට ඔයාට ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 4-5ක් ගියාම ජපාන් බයික් පිළිබඳ ලොකු දැනුමක් ඔයාට එකතු කරගන්න පුළුවන් වෙයි. බයික් බ්‍රෑන්ඩ් ගත්තොත් ෆුට් සයිකල් බ්‍රෑන්ඩ් ගත්තොත් ගොඩක් තියෙනවා. ඉතින් මං කිහිපයක් කියන්නම්. මිලත් එක්ක නගසාවා ගත්තොත් සාමාන්‍යයෙන් යෙන් ලක්ෂ 2ක් ලක්ෂ 5ක් කියන ලංකාව රුපියල් වලින් ලක්ෂ 4මාරක් ලක්ෂ 10ක් විතර ගාණක් වෙනවා. Panasonic එකකිනුත් ගහන බයික් එකක්. Panasonic බයික් එක වෙනවා සාමාන්‍යයෙන් යෙන් ගත්තොත් යෙන් 60000ක් යෙන් ලක්ෂ 3ක් විතර. ඒකේ ලක්ෂ 1මාරක් ලක්ෂ 6මාරක් අතර ගාණකින් යනවා. එතකොට දහොන් ජපාන් කියලා එකක් තියෙනවා. මේ ළඟදි පටන් ගත්ත එකක්. ඒකෙත් සාමාන්‍යයෙන් අඩුවට හොඳ බයික් ගන්න පුළුවන්. යෙන් 80000ක් 1,80,000ත් අතර ගාණක්. සාමාන්‍ය ලංකාව රුපියල් වලින් ගත්තොත් 1,50,000ක් ලක්ෂ 4ක් අතර ගාණකට වගේ. ඉතින් මේ වගේ ලොකු රේන්ජ් වලින් බයික් යනවා. හැබැයි මේ මං කිව්වේ brand new price වලින් කරන්න ගියොත් ඔයාලට ලොකු ලාභයක් ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අර මං කියපු මේ ඉන්දියන් ජාතිකයා මිස්ටර් සිජු කරන්නේ ඇත්තටම යූස් බයිසිකල් ගන්න එක. එතකොට කොහෙන්ද මේ යූස් කරපු බයිසිකල් ගන්නෙ? මිස්ටර් සිජු බයික් හොයාගන්න විදිහ හුවොත් ඔයාලා පුදුම වෙයි. මං මේ වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. ඊට කලින් මං කියන්නම් ඇයි මෙච්චර ජපාන් බයිසිකල් වලට ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඊටම කිව්වොත් ජපාන් බයිසිකල් ෆුට් සයිකල් මාර ක්වොලිටි සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකලුත් මාර වටිනා. අපි අමුතෙන් කියන්න ඕනේ නේ ලංකාවේ ජපාන් වාහන අපි අවුරුදු 20ක් 30ක් පදින කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් වෙන රටවල් වල වාහන එහෙම පදින්න බෑ. අන්න ඒ වගේ තමයි ෆුට් සයිකලුත්. මාර ස්ටෑන්ඩඩ් එකට මාර ක්වොලිටි එකට හදලා තියෙනවා. ඒ නිසාම තමයි ඒකේ මිලත් වැඩි. ඒ වගේම තමයි කල්පැවැත්මත් වැඩි. ඒ හින්දා ඉල්ලුමත් වැඩි. මොකද ලෝක ශූර පාපදි ශූරයෝ ලංකාවේ ඉන්න වෙන රටවල් වල ඉන්න පාපදි ශූරයෝ මේ ජපාන් බයික් වලට මාර ආසයි. මොකද ඒගොල්ලන්ගේ දිනුම පැරදුම අනිවාර්යයෙන්ම බයික් එක මත රඳා පවතිනවා. ඒ විතරක් නෙමෙයි බයික්ෂර විතරක් නෙමෙයි. ඉතිනේදා නැසකට නැත්තම් වෙන දිනුන රටවල් වල නම් ගමන් බිමන් යන්න ෆුට් සයිකල් පාවිච්චි කරනවා. ඉතින් හැමෝම මේ ජපාන් බයික් එකක් ගන්න කියන එක හීනයක් විදිහට තියෙනවා. ඊට අමතරව මේ ජපාන් බයික් වලට තියෙන ටෙක්නොලොජි එක ගත්තාම ඒකත් ඉහළ ටෙක්නොලොජි එකක් තියෙනවා. මොකද අඩු මහන්සියකින් පහසුවෙන් පදින්න පුළුවන් බයික් එකක් තමයි මේ ජපාන් බයිසිකල්. ඒ හින්දා ඉහළ මාකට් මේ ජපාන් බයිසිකල් වලට තියෙනවා. මොන වගේ බයිසිකල්ද ඉම්පෝට් එක්ස්පෝට් පැත්තට යොදා ගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් ප්‍රධාන වශයෙන්ම යන්නේ සිටි බයික්. ඊට අමතරව මවුන්ටන් බයික්, ඊට පස්සේ ෆෝල්ඩබල් බයික්, ඒ කියන්නේ නමන්න කරන්න පුළුවන් බයික්, ළමයින්ගේ බයික්, කිඩ්ස් බයිසිකල්, ඊට පස්සේ රේසින් බයික්. මේවා තමයි වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන බයික් ಜಾති කිහිපය. මං කියවනේ බ්‍රෑන්ඩ් නිව් ජපාන් බයිසිකල් මිලෙන් ඉහළයි. ඒ වගේම අපිට මිල අඩු කරලා කේවල් කරලා ගන්නත් බෑ. හැබැයි මේ පාවිච්චි කරපු බයිසිකල් ඊටාම පහසුවෙන් ඊටාමත් අඩු මිලට හොයාගන්න පුළුවන්. එතකොට කොහෙන්ද හොයාගන්නේ? පාවිච්චි කරපු බයිසිකල් හොයාගන්න පුළුවන් තැන් තුනක් ඕගොල්ලන්ට කියනවා. ඒ තැන් තුනෙන් තාමත් අඩු මිලට ඔයාලට බයිසිකල් හොයාගන්න පුළුවන්. තුන්වෙනි තැනින් ඔයා බයිසිකල් ගන්න විදිහ හොත පුදුම වේ. පළවෙනි එක ජපානයේ තියෙනවා ඔක්ෂන්. ඒ කියන්නේ වෙන්දේසි. මේ බයිසිකල් වෙන්දේසි වෙනම හොයාගන්න පුළුවන්. අපේ ලංකාවේ කට්ටිය කරන්නේ වාහන ඔක්ෂන් වලින් ගන්න කන්නේ විදිහට බයිසිකලත් ඔක්ෂන් දාලා තියෙනවා. එතකොට ගොඩක් සාධාරණ මිලකට අපිට හොඳයි කියලා හිතන
මිලකට අපිට හොඳයි කියලා හිතන බයිසිකලයක් තෝරාගැනීමේ අවස්ථාව තියෙනවා. ඊටත් වැඩිය අපිට බයිසිකල් ඉතාමත් අඩු ගානට හොයාගන්න පුළුවන් තැනක් තමයි බයිසිකල් රීසයික්ලින් සෙන්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ යාඩ් විදිහට තියෙන. එතකොට මේ යාඩ් වල තියෙන බයිසිකල් ගොඩවල් ගහලා. එතකොට ඔයාලා ගියාම මිලක් කියන්නේ මේ ගොඩටම. ඉතින් ගොඩක් අඩු මිලක් කියන්නේ එතකොට අපි ගොඩක්ම ගන්නකොට මේ අපි හිතමුකෝ ලක්ෂකමාරක විතර බයිසිකලයක් අපිට රුපියල් 5000ට 10000ට වගේ තාම අඩු මිලට තමයි මේ එක බයිසිකලයක මිලක් වැටෙන්නේ. මේ යාඩ් එකකින් ලොට් එකක් ගන්නකොට. අර බිස්නස් කරන කෙනා කරන්නේ කන්ටේනර් ගෙනල්ලා ටැංකියට තමයි කෙලින්ම බයික් එක ගහන්නේ. එතකොට සමහර බයික් වල ඉතින් අඩුපාඩු තියෙනවා. ඒවා අනිත් කෑලි වලින් එහෙ මෙහෙ කරලා හදාගන්න පුළුවන්. එතකොට ඒ ටැංකිය වලටත් ගහනකොට ගොඩක් වෙලාවට කරන්නේ බයික් එකේ කෑලි ගලවලා ගහන්නේ. මොකද එහෙම ගැහුවාම ලොකු ප්‍රමාණයක් ටැංකියට ගහන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අර shipping cost එක ගොඩක් වෙලාවට සහ ඊට අමතරව තියෙන අපි ප්‍රවාහන ගාස්තු ඒවා අඩු කරගන්න හොඳ විකල්පයක්. ඊට අමතරව මිස්ටර් සිජු කියපු එකක් තමයි මේක කවුරුත් කියන්නේ නැහැ ඔයගලන්ට. හැබැයි ලංකාවේ කට්ටියත් කරනවා. ජපානයේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ඇවිදලා කරලා බැලුවොත් ඈත පළාත්වල සමහර වෙලාවට තියෙනවා අයින් කළා ඉඩම් වලට දාලා ගොඩ ගහලා. ජපාන් බයිසිකල්. එතකොට මේ ඉඩමේ ඕන ඒ කියන්නේ ඉඩමේ අයිතිකාරය සම්බන්ධ කරගත්තොත් එයාලට ඇත්තටම මේ ඉඩම සුද්ධ කරගන්න ඕනේ. ඉතින් කම්පැනි එකට දුන්නොත් ඒ ඉඩමට ඇවිදilla ඒගොල්ලෝ සුද්ධ කරලා බයික් ටික අයින් කරලා රීසයිකල් කරලා මේ අයිතිකාරයගෙනුත් ගාණක් ඉල්ල ගන්නවා. ඒ කියන්නේ ඉඩමේ අයිතිකාරයා කම්පැනියට ගෙවන්න ඕනි. ඒ ටික සුද්ධ කරලා දෙනවට ඒ බයිසිකලුත් අරගෙන. අන්න එහෙම තැනක් හම්බුනොත් ඉතින් නිදානයක් හම්බුනා වගේ තමයි. මොකද අපිට ගොඩක් වෙලාට පුළුවන් මේ නොමිලේම මේ බයිසිකල් ටික ඔක්කොම ලබා ගන්න. ඊට පස්සේ බයිසිකලේ ගත්තට පස්සේ මොකද කරන්නේ? මිස්ටර් සිජු නම් කරන්නේ කෙලින්ම ටැංකියට ගහගෙන එයාගේ තියෙනවා ජපානයේ පොඩි යාඩ් එකක්. එයා ඒකේ රිපෙයාරින් සෙන්ටර් එකක් විදිහට කරගෙන යන්නේ. එතකොට අර ටික අරගත්තු බයික් ටික ඇත්තටම මිලදී ගත්ත නෙමෙයි ආයෙක නිකන් අරගෙන තියෙන්නේ. ඒ ගත්තු බයික් ටික ඔක්කොම මෙතන බාලා සම්පූර්ණයෙන්ම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ධම්මලා. එයාලගේ ඉන්දියාව කට්ටියම තමයි වැඩ කරන්නේ. මේ කෑලි ගලවනවා. පාර්ට්ස් ගලවලා සම්පූර්ණයෙන්ම හොදලා පේන්ට් කරලා ආයි ඇසෙම්බල් කරලා රැපින් ගහලා ස්ටිකර් ගහලා ආයි බ්‍රෑන්ඩ් නිව් බයික් එක වගේ හදනවා. එතකොට හදලා තමයි එයා එතනින් එක්ස්පෝර්ට් කරන්නේ. සාමාන්‍යයෙන් මං කිව්වේ ජපාන් හොඳ බයිසිකලයක් ලක්ෂයකමාරෙන් උඩ වගේ තමයි තියෙන්නේ. එතකොට මෙයාට සම්පූර්ණයෙන්ම කොස්ට් එක ගත්තොත් ඒ කිව්වේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක සේවකෙන්ගේ කොස්ට් එක අර යාඩ් වල තියෙන මේ ඒවා ගත්තු රෙන්ට් වල කොස්ට් එක ගත්තොත් එක බයිසිකලයකට රුපියල් 15000ක් 25000 30000ක් වගේ තමයි වැටෙන්නේ. ඉතින් මෙයා මේවා එක්ස්පෝර්ට් කරන්නේ සාමාන්‍යයෙන් 80000ට ලක්ෂයකට වගේ. කියන්නේ එකට 3ක් විතර වගේ ලාභයක් මේක තියාගන්නවා. මුලින්ම නම් මෙයා ඉන්දියාවට වගේ තමයි එක්ස්පෝර්ට් කරලා තියෙන්නේ. පස්සේ කනෙක්ෂන් හදාගත්තට පස්සේ ස්විට්සර්ලන්ඩ් වලට ජර්මන් වලට වගේ ඒ වගේ එංගලන්තෙට වගේ දැන් එක්ස්පෝර්ට් කරගෙන යනවා. එක්ස්පෝර්ට් කරද්දී ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන දේවල් කිහිපයකුත් තියෙනවා මෙතෙන්දී. මුලින්ම දැන් සිජු නම් ඉන්දියාවෙ ඉන්නේ. ලංකාවෙන් නම් ලංකාවට අපි ගන්න ඕනේ ඉම්පෝර්ට් ලයිසන් එකක්. ඊට පස්සේ ෂිප්මන්ට් එකක් අරේන්ජ් කර ගන්න ඕනේ. ඒ කියන්නේ කන්ටේනර් එකක් ටැංකියක් අරේන්ජ් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඩොකියුමන්ට් ජාතිත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉන්වොයිස් එක, බිල් ඔෆ් ලැඩින් එක, එතකොට පාකින් ලිස්ට් එක, සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් එක, ඒ ඔක්කොම ලියකියවිලි ලෑස්ති කර ගන්නත් ඕනේ. ඔක්කොමත් හරි අමාරුම වැඩේ කස්ටම් ක්ලියරන්ස් පැත්තෙන් කරගන්නත්. ඒත් ඕගොල්ලෝ මේ පියවර ටික හරියට කරනවා නම්, හරියට ලියකියවිලි සබ්මිට් කරනවා නම්, ඒව පුරවනවා නම්, අර කෝඩ් හරියට තෝරා ගන්නවා නම් කිසිම ගැටලුවක් නැතුව කාගෙන්වත් ඒ කියන්නේ හොරපාරවල් නැතුව කෙලින්ම කස්ටම් එකෙන් රිලීස් කරගන්න වැඩත් ඔයාලට කරගන්න පුළුවන්. ඒ සම්බන්ධව මම ඉස්සරහදී වීඩියෝ එකක් එනවා. අපේ කස්ටම් ක්ලියරන්ස් ඒජන්ට් කෙනෙක් සම්බන්ධ කරගෙන මේ බයික් කොහොමද කිසිම ගැටලුවක් නැතුව අපි වරායෙන් නිදහස් කරගන්නේ නීත්‍යානුකූලව කියන එක. එතකොට දැන් මේකේ වියදම ගත්තොත්
මුලින්ම බයික් මිලදී ගන්න වියදමක් වෙනවා. මිලදී ගන්න කිව්වේ අර යාඩ් වලින් සහ ඉඩම් වලින් ගන්නවා නම් ඇත්තටම කොස්ට් එක ගන්න නැහැ. ඔයාලට ට්‍රාන්ස්පෝර්ට් වියදමයි පොඩි ශ්‍රමයට වියදම කිහිපයක් විතරයි යන්නේ. ඊට පස්සේ නැවගත කරන්න වියදමක් යනවා. එතකොට යාඩ් වල රිපෙයාරින් වලට පොඩි වියදමක් යනවා. එතකොට බදු වලට බදු වෙනම ගෙවන්න ඕනේ. කස්ටම්ස් එකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ අදාළ රටේ කස්ටම් ක්ලියරන්ස් ගාස්තු තියෙනවා, ප්‍රවාහන ගාස්තු තියෙනවා. ඉතින් ඕවා ගත්තාම එකට තුනක් විතර ලාභ ගන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක් තමයි මම මේ ඔයාලට අද කිව්වේ. අදාළ රටේ ඉම්පෝර්ට් කළාට පස්සේ අදාළ රටේ විකුණ ගන්නත් වෙනමම ක්‍රියාමාර්ගය කියන්නේ වෙනමම උපක්‍රම කිහිපයක් තියෙනවා. ඒකත් මම ඉස්සරහදී වීඩියෝ එකකදී මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේක කරගන්න පුළුවන් නම් ඇත්තටම ජපාන් ඉන්නවා නම් නිකන් ඉන්න එපා. මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න. මේ දැන් මං කියන්නේ මේ එක බිස්නස් එකක් විතරයි. බයික් බිස්නස් එක. තව ඕන තරම් අවස්ථා තියෙනවා. හැබැයි දැන් ලංකාවේ ඉඳන් එන කට්ටිය ඒ වගේ අවස්ථාවලින් ප්‍රයෝජනට ගන්න නැහැ කියන කතාවක් අපේ ලංකාවේ ගොඩක් කට්ටිය කියනවා. මොකද ඉස්සර ආපු මිනිස්සෙක් හොඳට කට්ට කාලා මහන්සි වෙලා පුළුවන් කාලේ වැඩ කරලා මේ ව්‍යාපාර පටන් අරගෙන ඉතින් මැදි වෙද්දි දියුණු වෙලා අවසන් කාලේ හොඳ සපවත් විශ්‍රාම ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්ත්වයක් හදාගෙන තියෙනවා. දැනට ලංකාවේ වෙන කට්ටිය ඔහේ එන්නම් වාලේ ඇවිල්ලා ලන්නේ ඉස්කෝලේ අවුරුදු 5-6 තැම්බිලා ඊට පස්සේ හරි අමාරු රස්සාවක් නැතුව රස්සාවකුත් ගොඩක් අඩුවට පක් සහිත රස්සාවක් කරගෙන ඉතින් රස්සාවට විතරක් හිර වෙලා ගෙදරට සල්ලි කීපයක් ආවෙන සමහර කට්ටිය ගෙදරට යවන්නවත් සල්ලි නැහැ විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. ඔයගොල්ලෝ දියුණු වෙන්න. හැම දෙයකටම සල්ලි තමයි අවශ්‍ය වෙන්නේ අන්තිමට. ඉතින් මම මේ අදහසක් විතරයි කිව්වේ. දැන් මේ බිස්නස් එක ගැන මං තව ගොඩක් දේවල් කරන්න මේ බිස්නස් එක ගැන තව ගොඩක් දේවල් ඔයාලට කියන්න තියෙනවා. මොකද එක්ස්පෝර්ට් කරන ප්‍රොසීඩර් එක මොකක්ද? එතකොට ලංකාවට ඉම්පෝර්ට් කරගන්නේ කොහොමද? කස්ටම් ක්ලියරන්ස් කරන්නේ කොහොමද? ඒ වගේ අර තාක්ෂණික කරුණු කාරණා ගොඩක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලන්ට තනියම මේක කවදාවත් කරන්න බෑ. හැබැයි මම මේ ඔක්කොම තව ඉස්සරහා වීඩියෝ කිහිපයකින් මම ඔක කියලා දෙන්න ඉන්නවා. ඒ හින්දා ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගෙන ඉන්න. දැනට ඔයගොල්ලෝ අඳුරන කවුරු හරි ඉන්නවා නම් ජපාන් යන්න බලන කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් පේන්න ෂෙයා කරන්න. මොකද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඔයාලටත් පුළුවන් ගේමක් ගන්න. මොකද ජපාන කෙනෙක් ඉන්නවා වගේ මාට ලංකාවේ කෙනෙකුත් ඉන්නත් ඕනේ. මොකද මේ සම්බන්ධ වෙලා තමයි මේ වගේ රැකියාවල් මේ වගේ ව්‍යාපාර කරන්න පුළුවන්. තනියම කරන්න ටිකක් අමාරුයි. ඉතින් මම අදට සමු ගන්නවා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ ජපානයේ බයික් සම්බන්ධව එක්ස්පෝර්ට් කරන වීඩියෝ එකේ ඉතුරු වීඩියෝ එකක් කරන්න ඕනිද නැත්ද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක දිහා කමෙන්ට්ස් ප්‍රමාණය දිහා බලලා මම තව කරුණු කාරණා හොයාගෙන ඔයාලට හොඳ වීඩියෝ ටිකක් ජපානයේ බයික් ගැන ඉස්සරහදී මම කරන්න බලාපොරොත්තු වෙනවා.